දන්සල් කන්නයි යන්නේ. අපි බලමු දන්සල් කීයක් අපි දෙන්න කන්න පුළුවන් වේද. මචං ඉස්සෙල්ලම හම්බුනේ අපි දෙන්නට අයිස්ක්‍රීම් දන්සල්. අවුවත් එක මේක දිය වෙන්න කලින් ඉක්මනට කන්න ඕන. ඉක්මනට ඒක කාලා අපි ඊළඟට යනකොට අපිට හම්බුණා අයිස් පළම් දන්සලා. අයිස්ක්‍රීම් නම් හැමතැනම මේ පාර. ඔන්න දෙකම කන්නයි ලැහැත් වෙන්නේ. ඒක කාලා යනකොටම හම්බුණා සීනි සම්බල් පාන් දන්සලා. එතනම සීනි සම්බල් පාන් අරගෙන මචං 5 විතර වෙලා තිබ්බේ පට්ට බඩගින්න හිටියේ. අපි ගත්ත ගමන් වැඩිලා යන්න කලින් සීනි සම්බල් පාන් එක ඉවර කරා. ඊට පස්සේ මචං යනකොට දන්සල් තිබ්බ සැන්ඩ්විච් දන්සල් අයිස්ක්‍රීම් දන්සල් මේ ඔක්කොම ස්කිප් කරා පොලිමේ. පොලිමේ ඉන්න ගියාම මචං පැය භාගයක් විතර යනවා. ඔක්කොම වැඩ ටික කන පිට හැරෙනවා. ඊට පස්සේ අපි දෙන්න තීරණය කරේ බෙල්ලන්විල රජමහාගේ හරස්ථානය. මචං අද බස් රස්සනේ සෙනග කියලා බැලුවේ නෑ. අපි දෙන්න බෙල්ලන්විල බහැපුවම තිබ්බා පැනිසව්. අපි දෙන්නත් එක්ක මේකත් අරගෙන ගියේ බෙල්ලන්විල පාක් එකට. ගිහිල්ලා වාඩි වෙලා වටේ බයිසිකල් පදිනකම් බලන් ඉඳලා අපි ගියේ එහෙම්මම බෙල්ලන්විල රජමහා විහාරස්ථානෙට. මචං මෙතන පට්ට ට්‍රැෆික් එක. කොහොම හරි පොලිස් මාමාත්යෙන් අපි බැන්න එහා පැත්තට. ඊට පස්සේ මචං අපි මල් අරගත්තා. හැබැයි අයියා කෙනෙක්ගෙන් කතරගම වගේ මචං මෙහෙ කෙල්ලෝ නෑ මල් විකුණන්න. මෙහෙ අයියලා තමයි මල් විකුණන්නේ. මල් ටිකකුත් අරගෙන අපි දෙන්න ගියා පන්සල ඇතුළට. පට්ට සෙනග මචං. පට්ටම සෙනගක් හිටියේ. ඊට පස්සේ බුදුහාමුදුරන්ට මල් පූජා කරලා එහෙමම ගියේ මචං ධාතු මන්දිරය බලන්න. ධාතු මන්දිරය බලලා එළියට එනකොටම සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා ඉන්නවා තේකක් දෙන්න බලාගෙන. පට්ට රස තේක මචං. ඊට පස්සේ මචං ඉෂාන් බෙග් මහත්තයාගේ රියල් වොයිස් එකෙන් සින්දුවක් අහන්න ලැබුණා. ආමා ශාන්තියේ සවනලේ ජනමන නැහූ ප්‍රේමතලේ මරසලනේ ඊට පස්සේ මචං වෙසක් කලාපේ මට්ට කුණ්ඩලී ජාතකේ අට්ටම ලස්සන තොරම් මචං. ඊට පස්සේ පහන් කූඩු ටිකක් බලලා අපි දෙන්න ආයාව මහරගමට. මහරගම එනකොට මචං බද්දන්සලා තිබ්බ පට්ට පොලිම. ඊට පස්සේ අපි දෙන්න ඒක ස්කිප් කරලා එහෙම්මම ගියා තොරණ බලන්න මචං. තොරණේ නම නම් මතක නෑ මචං තිබ්බ ජාතකය. හැබැයි තොරණ නම් ලස්සනයි මචං. පරක්කු වෙලා තිබ්බ හින්දා මචං අපි දෙන්න ටක් ගාලා ආවා මචං.